Hello guys, welcome back to Technova YouTube channel. සාදරයෙන් පිළිගන්නවා අදත් යාළු වීඩියෝ එකට. අද වීඩියෝෙන් අරන් ආවේ ඇයි ඔයා කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්න ඕන? මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් තමයි අද වීඩියෝ එකෙන් අරන් ආවේ. So ඔයා මේ වීඩියෝ එක ඉවරනම් බලුවොත් ඔයාලට දැනගන්න පුළුවන් ඇයි අපි කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්න ඕන? අපි කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරොත් මොනවාද අපිට ලැබෙන benefit? ඒ වගේම තමයි ආයෝජන මාර්ගයක් විදිහට අපි මොකද මේ කොටස් වෙළඳ පොල තෝරගන්නේ කියලා මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා. So ඒ වගේම තමයි මේ කොටස් වෙළඳ පොලේ තියෙන අවදානම ගැනත් මම මේ වීඩියෝදී කතා කරනවා. වැඩි කතා නැතු යමු වීඩියෝ එකට. right කොටස් වෙළඳ පොළ කියන්නේ මොකක්ද කියලා මම පොඩි සරල හැඳින්වීමක් කරන්න. කොටස් වෙළඳ පොළ කියන්නේ එහෙම නැත්නම් ස්ටොක් මාකට් කියලා කියන්නේ අපිට විවිධ සමාගම් වල කොටස් මිලදී ගන්න පුළුවන් ස්ථානයට තමයි අපි කොටස් වෙළඳ පොළ කියලා කියන්නේ. අපි කඩෙන් ගිහිල්ලා බඩු ගන්නවා වගේම තමයි අපිට මේ කොටස් වෙළඳ පොළට ගිහිල්ලා විවිධ සමාගම් වල කොටස් අපිට මිලදී ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට පුළුවන් සම්පත් බැංක්, කමර්ෂල් බැංක්, කීන්ස් මේ වගේ ආයතන වල කොටස් අපිට මිලදී ගන්න පුළුවන්. So ගොඩක් වැදගත් විදිහ තමයි අපි මේ කොටසක් මිලදී ගත්තා කියලා කියන්නේ අපි මේ කම්පැනි එකේ අයිතිකාරයෙක් වෙන එක. එහෙම නැත්නම් ෂෙයා හෝල්ඩර් කෙනෙක් වෙන එක. right. කොටස් වෙළඳ පොළ හරහා කොහොමද අපි මුදල් හොයන්න කියන එකට මම සරලව පැහැදිලි කිරීමක් කරන්න. කොටස් වෙළඳ පොළෙන් අපි කොටස් මිලදී ගන්නවා. ඒ කියන්නේ යම් කිසි ආයතනයක කම්පැනි එක කොටසක් ෂෙයා එකක් අපි මිලදී ගන්නවා. ඒ විදිහට මිලදී ගන්න ෂෙයා එකේ එහෙම නැත්නම් ඒ කොටසේ වටිනාකම් වැඩි වුණාට පස්සේ අපිට පුළුවන් ඒ කොටස විකුණලා සෙල් කරලා ඒකෙන් යම්කිසි ලාභයක් ගන්න. තවත් සරල කරලා කිව්වොත් ඔයා සම්පත් බැංකුවේ කොටස් මිලදී ගන්න. එක කොටසක වටිනාකම තමයි රුපියල් 100. ඔයා මේ විදියට රුපියල් 1000ක් දීලා රුපියල් 100 කොටස් 10ක් ගත්තා. ඒ කියන්නේ ඔයා රුපියල් 100ක් දීලා සම්පත් බැංකුවේ එක කොටසක් ගත්තා. මේ විදියට ඔයා රුපියල් 1000ක් දීලා කොටස් 10ක් ගත්තා. ටික කාලයක් ගත වෙද්දී සම්පත් බැංකුව වර්ධනය වෙනවා. සම්පත් බැංකුවේ ආදායම වැඩි වෙනවා. මේ එක්කම ඔයාගේ කොටසේ තියෙන වටිනාකම ඉහළ යනවා. ඔයා රුපියල් 100ට ගත්ත කොටසේ වටිනාකම මේ වෙනකොට රුපියල් 150ට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට එක කොටසකින් රුපියල් 50ක ලාභයක් තියෙනවා. මේ විදිහට ඔයාගේ කොටස් 10ෙන්ම ඔයාට 50 ඒවා 10ක ලාභයක්. ඒ කියන්නේ ඔයාට රුපියල් 500ක ලාභයක් තියෙනවා. කොටසක් ගත්තොත් රුපියල් 50ක ලාභයක් තියෙනවා. දැන් ඔයා රුපියල් 100 ගානේ කොටස් 10ක් ගත්ත නිසා ඔයාට මේ අවස්ථාවේ රුපියල් 500ක ලාභයක් තියෙනවා. ඔයා මිලදී ගත්ත රුපියල් 1000ට නමුත් දැන් මේ කොටස වටිනාකම රුපියල් 1500ක් වෙනවා. මෙන්න මේ අවස්ථාවේ ඔයාට පුළුවන් මේ කොටස් විකුණලා ඔයාට මුදල් අතට ගන්න. එතකොට ඔයාට මුදල් අතට ලැබෙන්නේ මේකේ වටිනාකම ලැබෙන්නේ රුපියල් 1500. නමුත් ඔයා මේකට ඉන්වෙස්ට් කරේ එහෙම නැත්නම් ඔයා මේ කොටස් මිලදී ගත්තේ රුපියල් 1000ට. එතකොට ඔයාට රුපියල් 500ක ලාභයක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහ තමයි කොටස් වෙළඳ පොලෙන් අපිට මුදල් earn කරන්න පුළුවන්. right. දැන් ඔයාලට කොටස් වෙළඳ පොල කියන්නේ මොකක්ද? මේකෙන් මුදල් හොයන්නේ කොහොමද කියලා බේසික් අයිඩියා එකක් තියෙනවා. right. දැන් අපි කතා කරමු අපිට කොටස් වෙළඳ පොලෙන් මීට අමතරව මොනවද ලැබෙන්නේ. ඇයි හැමෝම මේ කොටස් වෙළඳ පොලේ ඉන්වෙස්ට් කරන්න කියලා කියන්නේ? කොටස් වෙළඳ පොලෙන් අපිට දියුණු වෙන්න පුළුවන්. කොටස් වෙළඳ පොලෙන් අපිට හම්බ වෙන්නේ මොන වගේ බෙනිෆිට්ද? මේ ගැන අපි දැන් කතා කරමු. ඔයාලා දන්නවා අපිට බිස්නස් එකක් ආරම්භ කරන්න යම් කිසි මුදලක් යනවා. යම් කිසි සැලකිය යුතු මුදලක් යනවා. නමුත් මේ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්න අපිට එහෙම ලොකු මුදලක් ඕනේ නැහැ. ඔයාගේ අතේ තියෙන මුදලෙන් උනත් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්න පටන් ගන්න පුළුවන්. රුපියල් 10000කින් උනත් ඔයාට මේ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්න පටන් ගන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි අවදානම ගොඩක් අඩුයි. මේක ඔයා තෝරගන්න කම්පැනි මත ඩිපෙන්ඩ් වෙනවා. ඔයා හොඳ කම්පැනියක් හොඳට ඇනලයිස් කරලා හොඳ කම්පැනියක් තෝරගත්තොත් ඔයාට හොඳ ඉන්කම් එකකට යන්න පුළුවන් වගේම ඔයාගේ මුදල් වල තියෙන වටිනාකම අඩු වීමේ සම්භාවිතාව තියෙනවා. ඔයාගේ මුදල් ලොස් වෙන්නේ නැහැ. ඔයාගේ මුදල් වල තියෙන වටිනාකම අඩු වීමේ සම්භාවිතාව තමයි මෙතෙන්දී ඔයාට වෙන්නේ. ඒ කියන්නේ ඔයාට අවදානම ගොඩක් අඩු වෙනවා. මොකද කිව්වොත් ඔයා ගන්න කොටස් වල වටිනාකම තමයි අඩු වෙන්නේ. අපි කිව්වොත් අපි කලින් ගත්ත උදාහරණයක් ගමු සම්පත් බැංක් එක. ඔයා සම්පත් බැංකුවේ කොටසක් රුපියල් 100ට ගන්නවා. සමහර වෙලාවට මේ කොටසේ වටිනාකම රුපියල් 100ට අරගෙන ටික කාලයක් යද්දී ඒක වැඩි වෙනවා වෙනුවට සම්පත් බැංකුව පාඩු ලබන්න ගත්තොත් ඒකේ වටිනාකම රුපියල් 50ට අඩු වෙන්න පුළුවන්. ඒකට රුපියල් 50ක අවාසියක් වෙලා. නමුත් කවදා හරි සම්පත් බැංක් එක දියුණු වෙන්න පටන් ගත්ත පස්සේ වර්ධනය වෙන්න පටන් ගත්තට පස්සේ අන්න ඔයාගේ වටිනාකම ඔයාගත්ත රුපියල් 50 රුපියල් 100 කොටසේ වටිනාකම රුපියල් 150 200 මේ වගේ ලොකු වර්ධනය වීමේ හැකියාව තියෙනවා.
අපි කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න ඕන ඊළඟ හේතුව තමයි ඉක්මනින් සහ පහසුවෙන් අපිට ධනවත් වෙන්න පුළුවන් හැකියාව මේ අපි කොටස් වෙළඳපොලේ ආයෝජනය කරොත් අපිට ලැබෙනවා. අපි හොඳට ඇනලයිස් කරලා අපි හොඳ කොටස් මිලදී ගත්තොත් අපේ මුදල් ඉක්මනින් වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පහසුව. ඔයාට මේ කම්පැනි ගැන ඔයා ස්ටඩි කරලා ඇනලයිස් කරලා මේ වගේ ආයෝජනය කරාට පස්සේ ඔයාට නැවත ගිහිල්ලා මේකේ ඇඟිලි ගහ ඉන්න ඕනේ නැහැ. අපි දැන් එක්සැම්පල් එකක් විදිහට අපි යම්කිසි බිස්නස් එකක් පටන් ගත්තා. අපි කඩයක් දැම්මා. එහෙම නැත්නම් යම්කිසි වෙන මොකක් හරි බිස්නස් එකක් පටන් ගත්තා. අපිට මේ වගේ හැමතිස්සෙම නිරත වෙලා ඉන්න ඕන. අපිට ඒක හරදරයි. කියන්නේ අපි හැමතිස්සෙම බලන්න ඕන. අපේ සේවක ඉන්න ඕන. ඒගොල්ලෝ වැඩ කරලා බලන්න ඕන. පාඩු ලබද්දී ඒ දේවල් ගැන හොයලා බලන්න ඕන. අපිට හැමතිස්සෙම අපේ ඔළුවේ පීඩණයෙන් තමයි අපි ව්‍යාපාරයක් කරද්දී අපිට ඉන්න වෙලා තියෙන්නේ. නමුත් මේ කොටස් වෙළඳපොලේ අපි ආයෝජනය කරාට පස්සේ අපිට කරන්න තියෙන්නේ ආයෝජනය කරන එක විතරයි. ඉතුරු වැඩ කටයුතු සියරම මේ කම්පැනි විසින් සිදු කරනවා. ඒ කම්පැනි ඒ විදිහට රන් වෙනවා. කම්පැනි දියුණු වෙනවා. අපිට ප්‍රොෆිට් ලැබෙනවා. ඒ කියන්නේ අපිට ගොඩක් පහසුයි. මෙන්න මේ නිසා තමයි අපි කියන්නේ කොටස් වෙළඳපොලෙන් ඉක්මනින් පහසුවෙන් ධනවත් වෙන්න පුළුවන් කියලා. ඊළඟ දේ තමයි පැසිව් ඉන්කම් එකක් විදිහට අපිට මේ කොටස් වෙළඳපොල යූස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම කලින් කියපු දෙයමයි ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරයක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් වගේ ජොබ් එකෙන් ලැබෙන මුදලෙන් යම්කිසි කොටසක්, ඔයාගේ ව්‍යාපාරයෙන් ලැබෙන මුදලෙන් යම්කිසි කොටසක් මේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න. මේ විදිහට ඔයා ආයෝජනය කරාට පස්සේ ඔයාට මේකෙන් ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන්. ඔයාට කලින් කිව්ව විදිහටමයි ඔයාට කිසිම මහන්සියක් වෙන්න ඕනේ නැහැ. මේක ස්ටඩි කරන කාලේ විතරයි ඔයාට වැය වෙන්නේ. ඊට පස්සේ ඔයාට මුදල් හම්බ වෙනවා. එහෙම නැත්නම් ඔයාගේ ධනෙ ඔයාගේ ඉන්වෙස්ට් කරපු ආයෝජනය කරපු මුදල වැඩි වෙනවා. ඔයාට ඔයාගේ වැඩ කටයුතු, ඔයාගේ ව්‍යාපාර කටයුතු, ඔයාගේ ජොබ් එකේ වැඩ ඒ දේවල් ඔයාට කරගෙන යන ගමන් ඔයාට පැසිව් ඉන්කම් එකක් විදියට මේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න පටන් ගන්න පුළුවන්. සෝ මෙන්න මේ දේවල් තමයි මට කොටස් වෙළඳපොලේ අපි ආයෝජනය කරන්න ඕන කියලා කියන්න ප්‍රධානම දේවල්. ඉතින් මේ දේවල් ගත්තට පස්සේ ඔයාටත් හිතෙන්න පුළුවන් ඔව් අපි කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න ඕන. මොකද මේ කොටස් වෙළඳපොල කියලා කියන්නේ අපිට මුදල් හොයන්න පුළුවන් හොඳම ක්‍රමයක්. රයිට්. මම කලින් කිව්වා අපිට කොටස් වෙළඳපොලෙන් මුදල් හොයන්න පුළුවන් වෙන්නේ අපි යම් කිසි කොටසක් මිලදී අරගෙන ඒ මිලදී ගත්ත කොටසේ වටිනාකම වැඩි වුණාට පස්සේ අන්නේ කොටස සෙල් කරලා නැත්නම් විකුණලා අපිට ඒකෙන් ලාභයක් ගන්න පුළුවන්. මේ විදියට කොටස් වෙළඳපොලෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා. ඔව් ඊට අමතරව තව ක්‍රමයක් තියෙනවා අපිට කොටස් වෙළඳපොලෙන් මුදල් ගන්න. ඒ තමයි ඩිවිඩන්ඩ්. එහෙමත් නැත්නම් ලාභාංශ කියලා කියන්නේ මෙන්න මේකට. කම්පැනි විසින් යම්කිසි ලාභයකට යනවා නම් ඒකෙන් කොටසක් මේ කම්පැනි ෂෙයා හෝල්ඩර්ස්ලට එහෙම නැත්නම් මේ කම්පැනි කොටස් අයිතිකාරයන්ට ලබා දෙන්න තීරණය කරනවා. මේ ලාභාංශ ලබා දෙන ක්‍රමවේදයක් තියෙනවා. මේ ක්‍රමවේදයන්ට අනුව ඒ කම්පැනි විසින් මේ කොටස් හිමිකාරයන්ට ඒකෙන් ලාභාංශ බෙදා දීමක් සිදු කරනවා. ඒතෝ ඔයත් මේ කම්පැනි යම්කිසි කොටස් හිමිකාරයෙක් නම් මේ ලාභාංශ ඔයාටත් ලැබෙනවා. කොටස් වලදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපි ගත්ත කොටසක වටිනාකම ඉහළ යනවා වගේම අපි ගත්ත කොටසේ වටිනාකම පහළ යන අවස්ථාව අපිට බලා ගන්න පුළුවන්. මේවට තමයි කොටස් වලදී අවදානම් අවස්ථා කියලා කියන්නේ. ඔයා යම්කිසි කොටසක් මිලදී ගත්තට පස්සේ ඒ කොටසේ වටිනාකම අඩු වුණොත් ඔයාගේ මුදල් වල වටිනාකමත් අඩු වෙනවා. උදාහරණයක් විදිහට ඔයා යම්කිසි කොටසක් මිලදී ගන්නවා. කොටසක් මිලදී ගත්තට පස්සේ ඒ කොටසේ වටිනාකම අඩු වෙනවා. කම්පැනි එක පාඩු ලබනවා. ඒ කියන්නේ ඔයාගේ කොටසේ වටිනාකම අඩු වෙනවා. එතකොට ඔයාට යම්කිසි අවදානමක් තියෙනවා. ඒ වගේම තමයි මේ කොටස් වෙළඳපොල ගැන යම්කිසි රිසර්ච් එකක් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ ගැන පොඩ්ඩක් ස්ටඩි කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට කලින් කිව්ව විදිහට ඔයාට ලොස් එකක් එහෙම නැත්නම් ඔයාට අලාභයක් වීමේ හැකියාවක් වෙනවා. ඒ වගේම තමයි ඔයා මේ කොටස් වෙළඳපොලට එන්නේ අද රුපියල් ලක්ෂයක් දාලා හෙට රුපියල් ලක්ෂ 2ක් 3ක් 10ක් මේ විදිහට හොයන්න හිතාගෙන නම් ඒක ඔයා කරන ලොකුම ලොකු මෝඩ වැඩක්. ඔයා එහෙම හිතන්න එපා. ඔයා ෂෝට් ටර්ම් විදිහට කවදාවත් මේ කොටස් වෙළඳපොලෙන් මුදල් හොයන්න බලාපොරොත්තු වෙන්න එපා. ඔයාගේ අයිඩියා එකක් තියෙන්න ඕන ලොන් ටර්ම් මේ කොටස් වෙළඳපොලෙන් මුදල් හොයන්න. කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න ඕන ඇයි කියලා මම ඊට වඩා කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වීඩියෝ එකෙන්. නමුත් මම ඉස්සරහට අපි වීඩියෝ කරන් එනවා අපි කොහොමද කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්නේ. මේවට අදාළ accounts හදාගන්නේ කොහොමද? account open කරන්නේ කොහොමද? මේ වගේ ටිප් ඇන්ඩ් ට්‍රික්ස් තියනවාද මේ හැම දෙයක් ගැනම ඉස්සරහට වීඩියෝ එකෙන් අරන් එනවා. ඒ නිසා අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ වලට වැදගත් කියලා හිතුණා නම් මේ වීඩියෝ like කරන්න, comment කරන්න, line වලින් ගොඩ යන්න හිතන් ඉන්නවා වගේ යාළුවටත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. good luck.